Hello everyone. අද අපි බලන්න ආවේ යුරෝප් වල තියෙන ලොකුම දිය ඇල්ල. ඒක තමයි රයින් ෆෝල්ස් කියන්නේ. ඉතින් මේක ලොකේට් වෙලා තියෙන්නේ ෂාෆ්හාුසන් වල. ඒ කියන්නේ ජර්මන් බෝඩ් එකට කිට්ටුව. ඉතින් මේකේ බෝට් රයිඩ්ස් එහෙම තියෙනවා. ළඟටම ගිහිල්ලා view එක බලන්න පුළුවන්. සමර් එකේ ආවොත් තමයි හොඳම view එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ජූන් to ඕගස්ට්. ඉතින් රයින් ෆෝල්ස් ඇවිල්ලා මේන් ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක්. කවුරු හරි ස්විට්සර්ලන්ඩ් ආවොත් අනිවාර්යයෙන්ම රයින් ෆෝල්ස් විසිට් කරනවා. මෙතන හරිම ලස්සන තැනක්, මාර view එකක් තියෙන්නේ. මේ වතුර හරිම ස්ට්‍රෝං. ලොකු සද්දයක් තියෙනවා මෙතන මේ වෝටර්ෆෝල් එකේ. මේ වෝටර්ෆෝල් එක දිහා ඕනේ තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. හරිම ලස්සනයි. ඒගොල්ලෝ ස්පෙෂල් ප්ලැට්ෆෝම් එකක් හදලා තියෙනවා දිය ඇල්ල ළඟටම ගිහිල්ලා බලන්න. එතෙන්ට ගියාම නම් නිකන් වතුර ඇඟට එනවා වගේ ෆීලිං එකක් තියෙන්නේ. තික් මිස්ට් එකකුත් හැදිලා තියෙන්නේ වතුර වැටෙන පවර්ෆුල් එක හින්දා. මේ තියෙන ටිකට් කවුන්ටර් එක බෝට් රයිඩ්ස් වලට එක එක පැකේජස් තියෙනවා මේ පෙන්නලා තියෙන විදිහට 15 minutes 30 minutes ඒ වගේ ටයිම් වලට එක එක බෝට් රයිඩ්ස් තියෙනවා. කැමති එකක් ඔයගලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන්. එක බෝට් එකකින් ඒ අනිත් පැත්තට ගෙනියනවා. ඊට පස්සේ තව බෝට් එකකින් තමයි දියැල්ල ගාවට අරන් යන්නේ. මේ ගඟ හරිම පිරිසිදුයි. යට අඩිය හිටන් පේනවා මාළු එහෙම ලස්සනට. හරිම පිරිසිදුයි වතුර. ඉතින් ඔන්න අපේ ටර්න් එකත් ආවා. ඒකෙන් හින්දා අපි බෝට් එකට නැගලා දැන් රයිඩ් එක ස්ටාර්ට් කරන්න තමයි යන්නේ. මේ පේන්නේ අර ස්පෙෂල් ප්ලැට්ෆෝම් එක දියැල්ල ගාවට ගිහිල්ලා බලන්න පුළුවන් එක. එතන සෙනඟ ගොඩක් ඉන්නවා අපිට දැන් පේනවා මෙතෙන්ට. අපේ බෝට් එකක් දැන් දියැල්ල ගාවට ලං වෙනවා. අපි බලමු දියැල්ල ගාවදී කොහොම ෆීලිං එකක්ද එන්නේ කියලා. ඇත්තටම ස්විට්සර්ලන්ඩ් ආවොත් අනිවාර්යෙන් මේ රයින් ෆෝල් එක බලන්න එන්න. ඒක හොඳම එක්ස්පීරියන්ස් එකක්. රේන්බෝ එකකුත් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. බලන්න බෙට. කෝ කෙනෝ. අපිට ආයි පාරක් දියැල්ල ගාවට මේ ගෙනියනවා තව රවුන්ඩ් එකකින්. දෙපාරක් ගෙනියනවා ඒගොල්ලෝ.